ප්‍රශ්නේ කාර්යාල කටයුතු මනාව පවත්වාගෙන යාමට කාර්යාල ක්‍රම වැදගත් වන ආකාර දෙකක්. පේපර් එක පේන්නේ නැත්නම් පැහැදිලි නැත්නම් ආයි කියන්න ඕන නම් chat box එකට දාන්න. මං හිතුවා දැන් ගොඩක් වෙලාට account දිනුම් ක්‍රම පන්තියේ හිටපු අයම වෙන්නේ නැති මේක ඉන්නේ. ඒ නිසා ඒක කියපු ආයි කියන්නේ chat box එකට දාන්න ප්‍රශ්නයක් ආවොත් ඒ වගේම මොනවා හරි ලියා ගන්න ඕන නම් කියන්න. ඒකට මම ඒක ලියා ගන්න පුළුවන් විදිහට කියන්නම්. මොකද මම තියරි ක්ලාස් එක අවසන් කරපු නිසා මම හිතන්නේ හැමෝම ගාවම තියරි ටික ඇති කියලා. ඒ නිසා ටිකක් වේගෙන් කියවගෙන යනවා. හිමින් ස්පීඩ් එක නම් කියන්න. පළවෙනි ප්‍රශ්නේ. කාර්යාලයක කටයුතු මනාව පවත්වාගෙන යාමට කාර්යාල ක්‍රම වැදගත් වන ආකාර දෙකක්. මොනවාද? කාර්යාල ක්‍රම වල වැදගත්කම. හොඳ කාර්යාල ක්‍රමයක් තියෙනවා නම් සංවිධානයට බාධාවකින් තොරව වැඩ කරගෙන යාමට හැකියාව ලැබෙනවා. අපි කතා කරන්නේ පන්තියේදී. කාර්යාල ක්‍රමයේ අර වැඩ පියවර සටහන් ටික හදලා තිබුණා නම් කවුරු හරි ප්‍රචෝදනි මාඩු ගියත් ඊළඟ මනුස්සයට පුළුවන් වැඩ පියවර ටික බලාගෙන ඒ වැඩේ කරන්න. ඒකට සංවිධානයට බාධාවක් වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි එක වැදගත් වෙන එක ආකාරයක් තමයි අදාළ කාර්යාලයේ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි රාජකාරී කඩිනමින් ඉටු කරන්න පුළුවන්. වංචා හා දූෂණ අවම වෙනෝ. කාලය හා ශ්‍රමය ඉතිරි වෙනෝ. අංශ අතර දෙපාර්තමේන්තු අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගිනෝ. නවකයින්ට වැඩ කරන්න පහසුයි. නවකයින් පුහුණු කරන්න පහසුයි. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඔන්න ඔය වගේ කරුණු ගොඩාක් තියෙනවා. කාර්යාල ක්‍රමවල වැදගත්කම. ඔය ඕකෙන් ඕනෑම දෙකක් ලියන්න පුළුවන්.